ට්‍රැවල් කරන්න ඩෙස්ටිනේෂන් එකක් හොයනකොට අපි මූලිකවම සලකා බලන්න ඕනේ මොනවද කියලා තමයි අද කතා කරන්නේ. ඒ කියන්නේ ට්‍රැවල් කරන්න අපි තැනක් හොයනවා කියන්නේ අපි ට්‍රැවල් කරන්න සල්ලි ඕන වෙනවා, ඊට පස්සේ අපේ කාලය ඕන වෙනවා, අපි ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න වෙනවා, නිවාඩු දාන්න වෙනවා එහෙම. එතකොට අපි තැනක් හොයනකොට ඒක බලන්න ඕනේ අපිට ඒක කොච්චර වටිනවද කියලා. ඒ කියන්නේ අපි රටකට යනවා නම් වෙන රටකට අපි ඒකට යා ටිකට් වලට වේදම් කරන්න ඕනේ. එහෙම තියෙනවා. ඉතින් මූලිකවම බලන්න ඕනේ ගන්න ඕනේ එක්ස්පීරියන්ස් එක. ඒ කියන්නේ රට ගිහිල්ලා අපිට මොනවද කරන්න තියෙන්නේ? බලන්න තියෙන්නේ මොනවද? බලන්න තියෙන දේවල් ලිස්ට් කරනවා සමහර පැකේජ් වල. ඒතකොට ඒ තැන් බලන්න පුළුවන් YouTube එකේ ගිහිල්ලා හරි ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා හරි මේවා ඇත්තටම ලස්සනද කොහොමද කියලා. ඊළඟට ගන්න තියෙන එක්ස්පීරියන්ස්. නේපාල් ගියොත් ඔයාලට හඳුනාගන්න පුළුවන් එහෙම. ඊට පස්සේ ලාවෝස් ගියොත් ඇඩ්වෙන්චර් අත්දැකීම් තියෙනවා, කයාකින්, බෝටින් ඒ වගේ ඒවා. ඊට පස්සේ ඉන්දුනීසියා, තායිලන්ඩ් වගේ ගියොත් එහෙම බෝට් වල ගිහිල්ලා ඒ දූපත් බලන වගේ වැඩ කටයුතු තියෙනවා. ඒව කරන්න පුළුවන්. ඊට පස්සේ මැලේසියා, තායිලන්ඩ් වල තියෙනවා තීම් පාක් වල එක එක ඇක්ටිවිටීස් තියෙනවා. ඒ වගේ කරන්න තියෙන්නේ මොනවද, බලන්න තියෙන්නේ මොනවද, අපිට ගිහිල්ලා එහි තියෙන ඇක්ටිවිටීස් මොනවද කියලා රිසර්ච් එකක් කරලා යන එක තමයි ගොඩක්ම සුදුසු වෙන්නේ. මොකද එහෙ ගිහිල්ලා නවතින හෝටල්වත්, ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් මෙතඩ් එකවත් ඒ අනික් හැම දෙයකම වගා වැඩ වැදගත් වෙන්නේ අපිට එහෙ ගිහිල්ලා ගන්න තියෙන